시작부터 오랜 시간 배워가야 하는 세상 단어 한마디 한마디마다 담긴 삶의 의미들 아유보안 반가워요 안녕하세요 어서오세요 ආයිබෝවන් අද අපේ හංගුමල් ඔහිකෝෂේ පාඩමෙන් හුස්ම ගැන කතා කරනවා. හුස්ම කියන වචනය සුම් හුස්ම ගන්නවා කියන එකට සුම් කියලා කියනවා. අපි මේ හුස්ම ගන්නෙ කොහෙන්ද? අපි හුස්ම ගන්න පාවිච්චි කරන ඉන්ද්‍රියයන් ගොඩක් තියෙනවා. නාසයෙන් හුස්ම අරගෙන කොහෙටද යන්නේ? පෙනහළු වලට යනවා නේද? මේ පෙනහළු වලට අපි කියනවා පෑ කියලා. මේ පෑ කියන එක පෙනහළු කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවානේ. මේක කිගන්ජී කියලා කියනවා. දකුණු පැත්තේ කිගන්ජී, වම් පැත්තේ කිගන්ජී කියලා කියනවා. ගොඩක් වෙලාවට කොරියානු සමාජයේ අපි කතා බස් කරනකොට අපේ ලෙඩගෙන මේ කිගන්ජී කියන වචනය නිතරම එනවා. ඔය හෙම්බිරිස්සාවවල්, උණවල් පැතිර යනකොට කිගන්ජී සම්බන්ධ ගැටලු ගැන උන් කතා කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ කතා කරන්නේ අපි හුස්ම ගන්නා පෙනහළු අපේ ශ්වසන පද්ධතිය ගැන කියලා. සුම් හුස්ම ගන්නකොට අපි අපේ ඇඟ ඇතුළට මොනවද ගන්නෙ? වායුව නේද? වායුවට අපි කියනවා කොංගි කියලා. කොංගි. කොරියාවේදී බත් කනකොට කොංගි පප් කියලා කනවා. හැබැයි ඒ කොංගි නම් නෙවෙයි. එකම වචනේ වුණාට කොංගි කියන්නේ තවත් වචනයක් මෙතන. ඒ තමයි වායුව. මේ වායුව අපේ එකම වායුවක් නෙවෙයිනේ ඇතුළට ගන්නේ සහ පිට කරන්නේ. අපි සාමාන්‍ය විද්‍යාව පන්තියේදී ඉගෙනගෙන තියෙනවා නේද? පෙනහළු වලින් කෙරෙන්නේ අපේ ඇඟට ඔක්සිජන් ලබා ගන්න එක. ඔක්සිජන් වායුවට අපි කොරියානු භාෂෙන් සන්සෝ කියලා කියනවා. එතකොට අපේ ඇඟට ගිහිල්ලා අපේ ඇඟ පුරාම ඔක්සිජන් පතුරවල ඇරලා එළියට අපි පිට කරන්නේ මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව නේද? ඒ වායුවට කොරියානු භාෂෙන් කියනවා ඊසන්හා තන්සෝ කියලා. ඊසන්හා තන්සෝ. මේ සන්සෝ සහ ඊසන්හා තන්සෝ කියන වායු කොංගි වර්ග දෙක ඕගොල්ලෝ දන්නවා නම් මේ පෙනහළු වලින් මොන වගේ වැඩක්ද කරන්න කියන ගැන ඔබට අවබෝධයක් තියෙනවා නේද? අපි දැන් හුස්ම සුම් උඩට ගන්නවා පිට කරනවා. මේ ක්‍රියාවල් දෙකක් නේද? හුස්ම ගන්නවා කියන මේ ක්‍රියාව ඇත්තටම කියනවා නම් හුස්ම ගැනීම සහ පිට කිරීම කියලා කොටස් දෙකකට බෙදෙනවා. කොරියානු භාෂෙන් හුස්ම ගන්නවට මොකද්ද කියන්නේ? සුම තුරිමාෂිදා. ඇතුළට ගන්නවා මාෂිදා බොනවා කියලා කියන්නේ නේද? අපි කොංගිර මාෂෝයෝ කියලා කියන වෙලාවලුත් තියෙනවා. මෙතන තුරිමාෂිදා කියන්නේ සුම තුරිමාෂිදා. ඒ කියන්නේ ඇතුළට හුස්ම ගන්නවා කියන තේරුම. එතකොට එළියට පිට කරනවා කියන්නේ නේෂ්විදා. නේෂ්විදා. සුමල් නේෂිදා කියලා කියනවා. ওই විදිහට වචන දෙකක් තියෙනවා. ඕගොල්ලෝ ඒවත් මතක තියාගන්න ඉතාමත් වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අසනීපයක් වෙලාවට හුස්ම උඩට ගන්න, පහයට දාන්න දොස්තර එහෙම කියනවනේ නේද? ඕගොල්ලෝ ඒ වගේ සාමාන්‍ය දිනදා පාවිච්චි කරන මේ වගේ වචනත් දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. අපි හුස්ම ගන්නවට සුම් ෂෝයෝ, සුමල් ශ්විදා, සුම් ෂෝයෝ කියලා කියනවා. උඩට හුස්මක් ගන්න එකට සුමල් තුරිමාෂිදා. පහලට දානවට සුම නේෂිදා කියලා කියනවා. දැන් මේ ක්‍රියාකාරකමේදී අපිට ඔක්සිජන් ලබා දීලා කාබන් ඩයොක්සයිඩ් පිට කරන මේ පෙනහළු පෑ මේ ක්‍රියාකාරීත්වයට අපි කියනවා පෑ කිනුන් කියලා. පෑ කිනුන් පෙනහළු වල ක්‍රියාකාරීත්වය. මේක එක එක අවස්ථාවල විවිධ හේතු මත මේ ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න පුළුවන්. මේ වගේ අඩාල වුණාම විවිධාකාර රෝග ඇති වෙනවා. සමහර වෙලාවට කැස්ස, වේදනාව වගේ ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. මේ පෑ පෙනහළු අඩාල වෙන වෙලාවට අපි කියනවා පෑ කිනුන් චෝහා කියලා. චෝහා මේවා ටිකක් අමාරු වචන. මේ අමාරු වචන කියන්න හේතුව ඕගොල්ලෝ මේ වචන කොහොමද පාවිච්චි කරන්නේ කියලා එකපාරට හිතා ගන්න අමාරු වෙයි. නමුත් මේ වචනේ දැනගෙන ඉන්න කොහෙදී හරි දැක්කොත් කිනුන් ජෝහා කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයේ අඩාල වීම කියන තේරුමයි. ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට වාක්‍ය හදන්න බැරි වෙන්න පුළුවන්. බය වෙන්න එපා. අමාරු වචන නිසා ඒ වචන මතක තියාගැනීම පමණක් ප්‍රමාණවත්. සමහර වෙලාවට මේ සෞඛ්‍ය ගැන කතා කරනකොට මේ වචන අපිට අහන්න ලැබෙනවා.
ඒ ඇහෙනකොට තේරුම් ගන්න විතරක් මතක තියාගත්තම හරි. පෑ කිනං චෝහා. මේ පෙනහළු සම්බන්ධ රෝග කොහෙටද අයත් වෙන්නේ? ඔබ යන්න ඕනේ රෝහලේ කොයි අංශයටද? පපුව සම්බන්ධව පෙනහළු සම්බන්ධව විශේෂඥයෝ ඉන්නවා. ඒ අංශයේ නම තමයි හ්යුන්බු වෙක්කා කියලා කියන්නේ. හ්යුන්බු කියලා කියන්නේ මේ කසම් කියන්නේ පපුවට, මේ පපුව සම්බන්ධ දොස්තරවරු ඉන්න අංශය. පෑ සම්බන්ධ ඔබට ගැටලුවක් තියෙනවා නම් හ්යුන්බු වෙක්කා කියන තැනට ගියාම හරි රෝහලේ. එතකොට එතන ඉන්න හ්යුන්බු වෙක්කා ඔයිසා ඔබ ගාවට ඇවිල්ලා ප්‍රතිකාර කරනවා. පෙනහළු සම්බන්ධ ගැටලු අතර පෙනහළු වල තියෙන මේ පුංචි බැලුන් වගේ තියෙනවානේ ඇකිලිලා පිට වෙන ඒවා කුංගි එකපාරට පිරීලා තියෙනවා. කුංගි එකපාරට පිරීලා මේවැ තියෙන මේ කිනං ක්‍රියාකාරීත්වය අඩාල වෙන වෙලාවල් තියෙනවා. මේ වගේ වෙලාවට ඇතිවන රෝග තත්ත්වයට කීහ්‍යුන් කියලා කියනවා. මේ රෝග තත්ත්වය ඇති කෙනෙක් මට ඇත්තටම මේ ළඟදී හම්බ වුණා. ඒ නිසා මම මේ ගැන ටිකක් හොයලා බැලුවේ. පෙනහළු සම්බන්ධ ගැටලු වලදී ඔබ දැනගෙන ඉන්න එක වැදගත් කියලා හිතනවා. මේ කීහ්‍යුන් කියන රෝග තත්ත්වය පෙනහළු ඇතුළට ගිහිල්ලා පිටවිය යුතු වාතය පෙනහළු වලින් පිටතට ගිහිල්ලා නැත්තම් පෙනහළු වලින් එළියට එන්න බැරුව පිම්බිලා වගේ තියෙන වෙලාවට මොන හරි ගැටලුවක් මේ වායුව ඇතුල් වීම සහ පිටවීමේ ඇතිවන ගැටලු වලට අපි කීහ්‍යුන් කියන රෝගය තියෙනවා කියලා කියනවා. මේ රෝගය තියෙනකොට පෑ කුමොන්ගි සෙන්ගින්දා කියලා කියනවා. කුමොන් කියලා කියන්නේ හිලකට. පෑ පෙනහළු වල හිලක් ඇතිවීම කියලා තමයි කියන්නේ. කුමොන් සෙන්ගින්දා. පෙගා කුංගිත් තෙමුනේ නුල්ලින්දා. සමහර වෙලාවට මේ වායුව පෙනහළු ඇතුලේ තිබිය යුතු වායුව එහෙම මෙහෙම පිටතට පැනලා තෙරපීමක් ඇති වෙනකොට කුංගි තෙමුනේ නුල්ලිදා කියලා කියන්නේ තෙරපනවා, තල්ලු කරනවා, තද කරනවා කියන තේරුම. මේ වගේ වෙලාවට අපිට මොන වගේ දැනෙයිද? ගොඩක් වෙලාවට කිච්චිමල් හන්දා. කිච්චිම් කැස්ස එනවා ඒකම තුන්ජිනි නිකින්දා. වේදනාවක් ඇති වෙනවා පපුව ප්‍රදේශයේ. ওই විදිහට රෝග ලක්ෂණ තියෙනවා කියලා කියනවා. මේක ඊටමත් වැදගත් කොටසක් නිසා ඔයගොල්ලෝ මේ වචන මතක තියාගන්න. තුන්ජින් කිච්චිම් වගේ වචන. කිච්චිම් නිතරම හේතුවක් නැතුව ඇති වෙනවා නම් පෙනහළු සම්බන්ධ ගැටලුවක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ රෝග තත්ත්වය ඇති වෙනවා කියන්නේ 교통 사고 කියන්නේ රියානතුරුනේ මාර්ග අනතුරුනේ. රිය විතරක් නෙවෙයි මාර්ග අනතුරු වල හයියෙන් හැප්පිලා වැදිලා අන්න ඒ වගේ වුණාම තමයි 교통 사고 වගේ වෙලාවක තමයි මේ පෙනහළු වල හිල් ඇතිවීම නැත්තම් වායුව නිසා තෙරපීම කියන මේ කිහ්‍යුන් කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ඒකම 가슴 부위 충격. 가슴 කිව්වහම මේ පපුව 부위 කියලා කියන්නේ ප්‍රදේශයේ කියන තේරුම. 가슴 부위 충격 කියලා කියන්නේ එකපාරට ලොකු ගැටණයක්, ලොකු වැදීමක් ඇතිවීම. 충격 කියලා කියන්නේ ඒ ලොකු වැදීමට සමහර වෙලාවට බෝලයක් වැදෙන්න පුළුවන්, නැත්තම් වැටෙන්න පුළුවන්. හයියෙන් ගහලා වැරදිලා අපි කියන්නේ වැරදිලා වැදුනොත් මැරෙනවා කියලා නේද? වැරදිලා වැදෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ 충격 ඇති වුණොත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ඒකම වෛද්‍යවරු කියන දෙයක් තමයි 저절로 생길 때도 있다 කියලා කියනවා. 저절로 생길 때도 있다. නිකම්ම ඇති වෙන්නත් පුළුවන්. 저절로 කියලා කියන්නේ ඉබේම කියන තේරුම. ඉබේම 저절로. ඒ කියන්නේ විශේෂ හේතුවක් නැහැ. 교통 사고 නිසාත් ඇති වෙනවා නැතුව ඉබේම ඇති වෙන්නත් පුළුවන්. මේ ඉබේ ඇතිවීම ගැන සාමාන්‍ය දැනුම අනුව කියනවා නම් ටිකක් උස කෙට්ටු අයට හැදෙන්නේ කියලා කියනවා. ඒගොල්ලෝ වර්ධනය වෙන කාලයේ අපි වර්ධනය වෙන්නේ උඩ අතටනේ, දිගටනේ. මිනිස්සු උස යනවා කියලානේ කියන්නේ. උඩ අතට තමයි අපි වර්ධනය වෙන්නේ. ඒ උඩ අතට වර්ධනය වෙන අතරතුර ඇතිවන ලක්ෂණයක්, තත්වයක් කියලා තමයි ඕන් කියන්නේ. ඒ නිසා කෙට්ටු සහ උස පිරිමි අයට විශේෂයෙන් හැදෙනවා කියලා කියනවා. 저절로 ඇති වෙන්න පුළුවන්. 키가 크고 마른 젊은 남성 මෙන්න මේ වගේ අයට වැඩිපුර හැදෙනවා කියලා හොයාගෙන තියෙනවා සමීක්ෂණ වලින්. මම මේ දෙන්නේ ඔයගොල්ලන්ට කරුණු. ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් හොයලා බලන්න. 키가 크다 කියලා කියන්නේ උසයි කියන එක, 마르다 කියන්නේ කෙට්ටුයි කියන එක. 젊은 ගොඩාක් වයස අයට නෙවෙයි මේක හැදෙන්නේ, තරුණ අයට, මැදිවි අයටත් හැදෙන්න පුළුවන්. 자주 발생한다고 합니다. 발생하다 කියලා කියන්නේ ඇති වෙනවා. 자주 නිතර ඇති වෙනවා. සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ නිතරම මෙන්න මේ වගේ අය. 키가 크고 마른 젊은 남성.
ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කීහුන් කියන රෝගයේ ලක්ෂණ මේ රෝගයද කියලා හඳුනා ගන්න පුළුවන් එක තමයි 증상 ලක්ෂණ. රෝග ලක්ෂණ වලට අපි 증상 කියලා කියනවා. 갑작스러운 기침 එක පාට කිචිම එනවා. නිකන් අර සෙම බැඳිලා නෙවෙයි එක පාට හිතා ගන්න බැරි වෙලාවකට එක පාට කැස්සක් එනවනම් ඒ රෝග ලක්ෂණෙත් පෙන්නලා දීලා තියෙන්නේ. ඒකම 가슴 통증 පපුව ආශ්‍රිතව වේදනාවක් ඇති වෙන්න පුළුවන්. 가슴 통증. ඒ වගේ වෙලාවට පෙන්නන එක හොඳයි දොස්තර කෙනෙක්ට නිකම් ඉන්න නැතුව. සමහරු වේදනාව දරාගෙන ඉන්නවනේ මෙහෙම ඉඳලා එක පාට තවත් රෝගේ වැඩි වෙන්න පුළුවන්. නිකන් ගිහලා චෙක් එකක් කරලා බලන්න. කොහොමද චෙක් කරන්නේ? කොම්සා පරීක්ෂණය. කොම්සා කියලා කියන්නේ පරීක්ෂා කර බැලීමට අපි පියොන් ගිහිල්ලා රෝහලට ගිහිල්ලා කොම්සා කරන වෙලාවල් ගොඩක් තියෙනවා නේද? මේක මොන වගේ රෝගයක්ද? ඇත්තට මේ රෝගේ තියෙනවද? කොම්සා කරන්න පුළුවන්. කිචිම් 통증 වගේ දේවල් තියෙනවා නම් හ්යුන්බු එක්ස්선 කොම්සා. ඒ කියන්නේ මොනවාද? පපුව ආශ්‍රිතව එක්ස්රේ එකක් ගන්නවා. එක්ස්선 කියලා කියන්නේ එක්ස්රේ කියන තේරුම. එක්ස්선 කොම්සා කරන්නත් පුළුවන්. නැත්නම් CT ස්කෑන් කියලා කියනවා CT කොම්සා. මේ දෙකෙන් එකක් කරනවා. වෛද්‍යවරයා තමයි ඒක තීරණය කරන්නේ. චීරෝ ප්‍රතිකාර ලබා දීම. චීරෝ කියලා කිව්වහම ලොකු ලෙඩක් නෙවෙයි නම් සංසෝ කුංගපගී කියන එක කරනවා කියලා කියනවා. සංසෝ කියලා කියන්නේ මොනවාද? අපි ඉස්සෙල්ලා බැලුවා ඔක්සිජන් නේද? ඔක්සිජන් ලබා දීලා මොකක් හරි ඒ වෛද්‍යවරයා කරන දෙයක් තියෙනවා. මෙතන පින්තූරේ තියෙන්නේ මේ විදිහට ටියුබ් එකක් දාලා සංසෝ කුංගප් කරන වෙලාවල් තියෙනවා කියලා පෙන්නනවා. කුංගීර පේනේකි. එතන තියෙන වායුව ඉවත් කරන වෙලාවල් තියෙනවා. ටියුබ් එකක් දාලා තමයි මේක කරනවා කියන්නේ. ඒ නිසා තමයි මේ පින්තූරේ පෙන්නලා දීලා තියෙන්නේ. සංසෝ කුංගප් ඔක්සිජන් ලබා දෙනවා. ඒකම කුංගි පේනේදා. එතන තියෙන වායුව ඉවත් කරනවා. ලෙඩේ ගොඩාක් දරුණු නැත්තම් මේ දේවල් කරනවා කියලා කියනවා. නැත්තම් සුසුල් සැත්කමක් කරන්න සිද්ධ වෙනවා කියලා කියනවා. එක දිගට ඇති වෙන්න පුළුවන් හේතුව නැති කරන්න තමයි සුසුල් සැත්කම් කරන්නේ. එක දිගට මේක ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් රෝග අපි හිතන රෝග කියලා දන්න දේවල් තියෙනවානේ. මේවා එකපාරක් හැදුනම ආයෙත් හැදෙනවා කියලා කියනවා. මේකට අපි චේබල් තෙදා. චේබල් කියලා කියන්නේ නැවත ඇති වෙනවා කියන තේරුම. මේ චේබල් නැවත හට ගැනීම දැන් මේ කීහුන් කියන එකත් ඒ වගේ චේබල් වෙන්න ඉඩ තියෙනවා කියන එක සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. අපේ ළඟම තියෙන දේ ගැන අපි අවධානය යොමු කරනවා අඩුයි. ඒ නිසා පේ කියන මාතෘකාව තෝරගත්ත අපේ සිරුර ගැන අපි නිතරම ඕමනාවෙන් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. හොඳම දේ තමයි හොඳට හුස්ම ගන්න ඕනේ. හුස්ම හිර වෙන විදිහට. මේ හුස්ම ගන්න එකත් සමහර වෙලාවට අපිට අමතක වෙනවා. අපේ සිරුරට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්න ඕමනාවෙන් හුස්ම ගන්න ඕන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම මානසිකව වැටිච්ච වෙලාවට හුස්ම ගන්න එක ටිකක් අඩු වෙනවා අපි. අන්න ඒ වගේ මේ ආතතිය නැති කරගෙන හුස්ම හොඳින් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ හුස්ම ගැනීම අමාරු වචනයකින් කියනවා නම් අපි ඉස්සෙල්ලා කිව්වනේ සුමේෂිදා කියලා, සුම්ෂෝයෝ කියලා කියනවානේ. නමුත් මේකට ඒ ශාස්ත්‍රයේ පාවිච්චි කරන වචනේ තමයි හෝහුප් කියලා කියන්නේ. හෝහුප්. හෝහුප්. මේක අමාරු වචනයක්. මේ වචනය හොඳට මතක තියාගන්න. හෝහුප් කියලා කියන්නේ හුස්ම ගැනීම කියන තේරුම. මේ හුස්ම ගැනීම කෙක්කතන් කුංගිරේ මාශිකි. අපි නිතරම වායුව පිරිසිදු කරලා තියාගන්න ඕනේ. අපේ සිරුරට අනවශ්‍ය වායුව අපි ඇඟට දාගන්න අවශ්‍ය නැහැනේ නේද? ඒකම කොංගංහන් සෙන්හල් සිප්කනේ මන්දර්ගි. කොංගංහන් සෙන්හල් සිප්කන්. ඒ කියන්නේ නිතරම වේලාවට කෑම, මත්පැන් සහ දුම් වැටි හොඳ නැහැ කියලා කියනවා. මේකට දුම් බීම හොඳ නැහැ කියලා කියනවා. ඒ වගේ දේවල් නොකර වේලාවට සමබල ආහාරයක්, පෝෂණය ලබා ගැනීම, ව්‍යායාම කිරීම වගේ කොංගංහන් සෙන්හල් අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. නේ? සිතරෙසර ජුරිකි. ශිනන් ශිගන් කචිකි. ශිනන් ශිගන් හරිම වැදගත් වෙනවා ඕනෑම කෙනෙක්ට. විවේකය. විවේකය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. විවේකය කියන්නේ කම්මැලි කමක් නෙවෙයි. අපි වැඩ කරන වෙලාවට අවධානයෙන් වැඩ කරලා අනිත් වෙලාවට ඇත්තටම කිසිම දෙයක් නොකර විවේක ගැනීමත් අපිව නැවත අපි කියනවානේ බූස්ට් කරනවා කියලා නේද? අපිට ඒ අවශ්‍ය ශක්තිය නැවත ලබා දෙනවා. අපි අද කතා කරේ පෑ ගැන. පෑ කිව්වහම හෝහුප්, සුම්ෂිකි මේ වගේ දේවල් අපේ ජීවිත කාලයේම අපි කරන දේවල්. ඇඟ ඇතුලේ තියෙන මේ පෙනහළු පෑ අපි ආරක්ෂා කරගමු. හංගුම ලෝෆිකෝෂේ සමග එකතු ඔබ සියලු දෙනාට සෞඛ්‍යමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු.